විවිධ වගාන් පිළිබඳව අපි කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලා දකින්න ඇති ලස්සන සූර්යකාන්ත වගාවක් තියෙනවා. ඉතින් වගාව කියන එක වෙනස් විවිධ ආකාරයෙන් විවිධ ස්වරූපයෙන් අපිට අපේ වින්දනයක් සඳහා කරන්න පුළුවන්. ඉතින් අපි අද පොඩ්ඩක් කතා කරන්න බලලා මේ සූර්යකාන්ත වගාවේ වාසි එහෙම නැත්නම් සූර්යකාන්ත වගාවක් කරන්න ඕන මොකද්ද? ඒකේ නඩත්තු කටයුතු මොනවද? ඒකේ තියෙන ආදායම් මොනවද? සමාජයේ නැති දෙයක්. එන අපි ඉස්සරම කතා කරමු මේ අමරජීව මහත්තයත් එක්ක. අමරජීව මහත්තයා මේ සූර්යකාන්ත වගාවට යමු වුණේ ඇයි? කොහොමද වගාව සිද්ධ කරන්නේ? ඇත්තටම සූර්යකාන්ත වගාවට මම යමු වුණේ මම අර විවිධ වගාවන් අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ ලංකාවේ ප්‍රධාන වශයෙන් ගෝවින්ද මහතුන් සහ රටේ ජනතාව ආහාර සඳහා වූ කාරණේදී මේ අපි ඇත්තම අපේ රටේ අසන්නේ ගත්තොත් නෙමෙයි මම කියන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඵලදායීතාවය කියන එක නැහැ. ඔව්. ඉතින් ඵලදායීතාවය නැති වගා කරන එකත් එක්ක අද රටේම ආහාර හිගයක් සහ අපිට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය නැහැ. ඉතින් අපි ඒවා විවිධ ආකාරයෙන් විවිධ ආනයනය කරලා ලබා ගන්නවා. ඒ වගේ ගැටලු තියෙනවා. ඉතින් මේවට අර තිරසාර විසඳුමක් දෙන්නද මේ කෘෂිකර්මාන්තවල ඉන්න නිසා මට අදහසක් ආවා මේ දවස්වල ඇත්තටම කියනවා පොල් කියන්නේ ලොකු ගැටලුවක්. මේ දවස්වල උග්‍ර තත්ත්වයක තියෙන පොල් කියන ප්‍රශ්නේ. ඔව්. ඇත්තටම මේ සූර්යකාන්ත වගාව කියන්නේ ඒකට හොඳ විසඳුමක්. ඇයි මේක මේ වෙනකොට මේක කරන්නේ නැත්තේ කියන එක මේ රටේ හොඳ වාතාවරණයක් තියෙනවා. මේ හොඳ කාර්ගුණ මේ තත්ත්වයන් තියෙනවා. ඒ තත්ත්වයන් තුළ ඇයි මේ වගාව කරන්නේ නැත්තේ කියන්නේ මේ රටේ තීන්දුව తీරන ගන්න උදවිය ඒ වගේම මේ රටේ කෘෂිකර්මාන්ත විද්වතුන් මේ සම්බන්ධ යොමු වෙන්නේ නැත්තේ ඇයි? මොකද ප්‍රධාන හේතුව දැන් අද රටේ කෘෂිකර්මාන්ත ගැන කතා කරනකොට වනසතුන්ගෙන් වෙන හානි කතා කරනවා. ඇත්තට මේක ආරම්භයේ සිටම මේ වගාවේ මොනරුන්ගෙන් හානියක් නැහැ. කටුස්සන්ගෙන් හානියක් නැහැ. තිලවුන්ගෙන් හානියක් නැහැ. ගිරවුන්ගෙන් හානියක් නැහැ. ඉතින් එතකොට අලින්ගෙන් ඇත්තටම තාම අලි ඉන්න ප්‍රදේශයක් නෙමෙයි මම විශ්වාස කරනවා අලින්ගෙන් හානියක් නැතුව ඇති කියලා. ඉතින් මේ වගේ ඊටාම ඇත්තට බඩේඟුරු වගාවටත් වඩා පහසුයි මේ වගාව. ඉතින් පහසුකමක් තියේදී ඇයි මේ අපි ආනයනය කරන අද රටේ ඇතුළු සංචාර කර්මාන්තය සඳහා සම්පූර්ණයෙන්ම මේ සන්පා ඔයිල් ගෙනන්න පිට රටේ. එතකොට ඒ සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් අපිට යනවා. ඒ වගේම තමයි අපි පොල් තෙල් යන පහුගිය කාලේ ලොකු මේ කතාවට ලක් වුණා මේ ප්ලොටොක්සින් එක සම්බන්ධව. එතකොට ගත්තාම මේකේ තියෙන මොයිස් එක අඩුයි හින්දා මේක හරි ඉක්මනින් ඩ්‍රයි කරගන්න පුළුවන් මේ මල මේක පැහුණාම මේ මල මේ වගේ යට පැත්තට හැරෙනවා. ඒතර වර්ෂාපතනෙ ඉඳන් මේකෙදී ආරවර්ණය වෙනවා. ඉතින් ඒ වගේ සරල ක්‍රමයක්. ඇත්තටම වී මෝලකින් අපිට මේකේ පොතු ඉවත් කරගෙන සාමාන්‍ය පොල් තෙල් මෝලකින් තෙල් බවට මේක පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කියන්නේ නිරෝගීව ඇත්තටම කියන ඇප්ලොටොක්සින් වලට හොඳ විසඳුමක් නේ. ඉතින් ඒ වගේ දීදී ඇයි මේක කරන්නේ නැත්තේ? කරන්නේ නැති යන්නේ හේතු මොනවද? එතකොට අමරජීව මහත්තයා මේක මේ වගා කරද්දි ශේෂ්ත්‍රය සකස් කරන්නේ කොහොමද? පැලාතර පරතරය කොච්චර වගේ තියෙනවද? පැලාතර පරතරය සාමාන්‍යයෙන් අඩි 1.5ක් 2ක් වගේ ප්‍රමාණයකින් අපිට යන්න පුළුවන්. තනි යටයක් තමයි මේක හදන්න ඕන. තනි යට බීජ තනි යටයක් විදියට. එතකොට ඒක හදනකොට සාමාන්‍ය විදියට ශේෂ්ත්‍රය සකස් කරලා තනි බීජ හදනවා. ඔව් අපි බඩේඟුරු වගාව කරා නම් අපේ ගොවි මහතුරු ඒ හා සමානව පරතරයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් බඩේඟුරු වගාව කරනවා කියලා අපි මේකට අදහසක් ගත්තොත් මං හිතන්නේ ගොවින්ට මේක ප්‍රවේශයක් ගන්න ඉතාමත් ලේසි. ලේසි නේ. එතකොට ඒකේ මේ මූලික පොහොර එදීමක් කරන්න ඕනද කොහොමද? ඔව් මේකේ සති බඩේඟුරු වගේම සති එකමාරකින් වගේ මූලික පොහොර එදීමක් කරන්න ඕන. පොහොර යෙදීම ඇත්තම කරන්න වෙන අවස්ථා දෙකයි. ඔව්. අවස්ථා දෙකේදී මේකට ප්‍රමාණවත් මේ වගාව මේ ඵලදායීතාවය එනතුරු. ඔව්. එතකොට මේ අඩි එකමාර පරතරය තුළ මම දැක්ක සමහර ගස්වල එක මලක් තියෙනවා සමහර ගස්වල මල් කිහිපයක් තියෙනවා. ඒ මොකද වෙන්නේ මේකයි. දැන් මම මේවා ආනයනික බීජයක්. ඒ කියන්නේ ප්‍රශ්නේ කියන්නේ ලංකාවේ සූර්යකාන්තයට ගන්න නැහැ. සමහර මේක හයිබ්‍රිඩ් ගන්නේ. ඒ හයිබ්‍රිඩ් එකේ ප්‍රශ්නේ තියෙන්නේ දෙවෙනි පරම්පරාවට එනකොට මේකේ මල් හට ගැනීම අර ක්‍රමවේදය වෙනස් වෙනවා. අතට දැන් මට මෙතනින් මම මේකෙන් ග්‍රෑම් 200 වගේ ප්‍රමාණයක් තායිලන්තයෙන් මම මේක ආනයනය කරගත්තේ මෙහෙට. ඉතින් එදී මම මේකේ පර්ච් ඉස්සල්ලාම දෙකයි හැදුවේ. ඉතින් පර්ච් දෙකක් හදලා මම ඒකෙන් සාමාන්‍ය පර්ච් දෙකමාරක් වගේ ඒකෙන් තෙල් ලීටර 4මාරක් වගේ ප්‍රමාණයක් මට ගන්න පුළුවන්. පර්චස් දෙකෙන් නේ. පර්චස් දෙකෙන්. ඊට පස්සේ මට දැන් මේ සීඩ් ටික ලබා ගන්නත් ඕනේ. මම ඉතින් මම මේක දෙවෙනි පරම්පරාව ගැන මම අනිවාර්යයෙන්ම දන්නවා මේ වගේ විකෘතිතාවයන් එනවා කියන්නේ. නමුත් මට සීඩ් තිබුණේ නැහැ. නමුත් මම මේකේ 30% වගේ තියෙනවා මේ කියන්නේ මල් හට ගැනීම වැඩි වෙලා. නමුත් 70%ක්ම තියෙනවා අර තියෙන හයිබ්‍රිඩ් එකේ ලක්ෂණ. ඉතින් මම ඒක මේ වෙලාවේ මේ වගාව තුලම ඔබතුමාට පේනවා ඇති. ඉතින් ඒ නිසා මේක හයිබ්‍රිඩ් බීජ අපි ලබා ගත්තා නම් ඇත්තටම මේක මඟ හරව ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය සූර්යකාන්ත එක්ක වෙන්නේ එක මලයිද පිපෙන්නේ? එක මලක් තමයි පිපෙන්න ඕනේ. ඒ කියන්නේ උස ප්‍රමාණයත් වැඩි. දැන් මේක ඇත්තටම මේක සාමාන්‍යයෙන් අඩි 2.5ක් 3ක් වගේ උසකින් තමයි මේක මූලික අවස්ථාවේදී මේ කියන්නේ පළවෙනි බීජ ගන්නදී තිබුණේ. නමුත් දැන් මේක විකෘතිතාවයන් වෙලා තියෙනවා. ඔව් නේ.
ඊට පස්සේ මේ මල සාමාන්‍ය විදිහට පොහොර මේ අපි කතා කරන බඩේන වගේ පොහොර දානවා. දාලි වල දැන් සාමාන්‍ය මාස කීයේ විදිහට සාමාන්‍ය මල වේලෙන් පස්සේ අසොන් දෙනවා. සාමාන්‍ය මාස 3-4ක් තමයි මේ වගාවට සම්පූර්ණයෙන්ම යන්නේ. යන්නේ. ඔව්. එතකොට ඒකේ මේ මල අසොන් නෙලියම කොහොමද කරන්නේ එතකොට? සාමාන්‍යයෙන් අපිට මේක දැන් වී වගාවේදී කරන පෝස්ට් හවුස් මැෂින් එකකින් අපිට මේ අසුන් නෙලීම කරන්න පුළුවන්. නමුත් මේක මහා පරිමාණයක් නැති නිසා අපි මේක සාමාන්‍යයෙන් අතින් තමයි මේ අසුන් නෙලීම කරන්නේ. ඒකල බීජ වෙන් කිරීමක් කරනවද? බීජ වෙන් කිරීමක් කරනවා මේක ඩ්‍රයි කරලා බීජ වෙන් කිරීමක් කරනවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම බීජ වලින් තෙල් ලබා ගත්තේ කොහොමද? සාමාන්‍යයෙන් අපිට වර්තමානයේ අපේ රටේ තියෙන තමයි ග්‍රාමීය වශයෙන් තියෙන මෝල් වල රබර් හල් මෝල් කියන විශේෂයෙන් අපි හඳුන්වනවා. ඒකෙදි මේකේ පොත් ඉවත් කරගෙන හරි සරල ක්‍රමයකටම පුළුවන් මේ වී වල පොත් ඉවත් කරගන්නවා වගේම මේකේ පොත් ඉවත් කරගෙන හරි සරල විදිහට අපිට පුළුවන් මේක මේ පොල් තෙල් මෝලකින් අතරම පොල් තෙල් හිඳ ගන්න. නැත්තම් මේක පොත්තත් දෙකමත් මේ ක්‍රියාවලිය කරන්න පුළුවන් නේ. ඔව්. මේක මේ මම දැක්ක දෙයක් තමයි දැන් අර අපි ඉස්සර අපි බලපු අර ෆිල්ම් වල තමයි මේ වගේ දේවල් තිබ්බේ නේද? ඒ කියන්නේ මල් වතුල නිලිය දුවනවා ඒ වගේ දේවල් තිබ්බේ. එතකොට මේක හරි ලස්සනයි නේද? මං හිතන්නේ ගිය පාර එකේදී කට්ටිය ආවනේ ෆොටෝ ෂූට් කරන්න. මේ වගේ නේද අද රටේ ප්‍රසිද්ධ නිලියන්. අතරම මේ කට්ටිය ෆොටෝ ෂූට් කරන්න මෙතෙන් එනවා. අතරම ලංකාවේ නෙමෙයි අපි අන්තර්ජාලයට ගියොත් එහෙම අපිට මේ ඉන්දියාවෙන් තමයි බලා ගන්න. ඉතින් ලංකාවේ අතරම මේක පළවෙනි වතාවට මං හිතන්නේ මේ වගාවක් හැටියට කරලා තියෙන අද දවසේ වෙනකොටත් සතියකට අනිවාර්යයෙන්ම 10 දෙනෙක්වත් මෙතෙන් පැමිණෙනවා. ෆොටෝ ගන්න. අපි වගාවන් සම්බන්ධව ඇත්තටම අලුත් දේවල් නිසා වෙනස් දේවල් නිසා අමරජීව මහත්තයත් එක්ක වීඩියෝ කිහිපයක් කරා. ඉතින් ඒකෙදී සමහර කට්ටිය විවිධ ආකාරයේ කමෙන්ට් සඳහන් කරලා තිබ්බා. ඇත්තටම ඔයාලගේ කමෙන්ට් වටිනවා. ඒ සම්බන්ධව අමරජීව මහත්තයා මොකද්ද කියන්න තියෙන්නේ? මම කාරණිකව ඉල්ලනවා මම ගොවි මහතුරු මට අර මගේ පහුගිය වීඩියෝ වලදී එක මට කුහකත්වයේ තියෙනවා මම හරි මහා කියන්නේ පහත් විදිහට මට අදහස් කරලා තිබ්බා. ඇත්තටම මට වෙළඳ භාණ්ඩයක් වෙන්න බෑ. මට බීජ මගෙන් අහලා මම ඒක තමයි මගේ නම්බර් එක දාලා තිබ්බා. මට පුද්ගලිකව කතා කරන්න. මට පොහොර විකුණන්න බෑ. මට ඇට විකුණන්න බෑ. නමුත් මගෙන් ඇහුවොත් මගේ නම්බර එකක් දාලා තියෙන විස්තර ගන්න. එහෙනම් කාරණික වණ්ඩ මේ දේවල් ඇත්තටම අවුරුදු 20ක් වගේ මේ ශේෂ්ත්‍රී ඉඳලා බොහොම මේ ඇත්තටම හිතලා කරන දේවල්. ඇත්තටම මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න වලට අපි අපේ වගාකරුවෝ හැටියට අපිට දෙන්න උත්තරයක්. අපිට දෙන්න තියෙන විසඳුමක් අපි මේ යෝජනා කරන්නේ. මම කියන්නේ අද දවස් වෙනකොට මම හිතන්නේ මේක බලන හැමෝම මේක ෂෙයා කරන්න මේ රටේ මේ තියෙන ප්‍රශ්නෙට මාස 3කින් විසඳ ගන්නක පුළුවන් ප්‍රශ්නයක් මේ පොල් ප්‍රශ්නේදී. ඉතින් ඒදී මේ තියෙන වගා භූමි වලින් හොඳ ඵලදායීතාවයක් ගන්න මේ මාස 3ක විසඳන්න දෙන ප්‍රශ්නේදී මේ පාර්ලිමේන්තුවේ පොල් පෙන්වන්න යන්න එපා. මේ අපි කියන මහජන නියෝජිත යන්න මේකේ ඇත්ත මේ සමාජගත කරන්න කියලා. මම කියන්නේ ඒ වගකීම තමයි මගේ ෆාම කෙනෙක් හරියට මම ඒ වගකීම කරනවා. එහෙනම් ඔය කටි කාර්නිකව මේ සම්බන්ධව ඇත්තටම දකින්න කියන කාරණක ඉල්ලීම කරනවා. හරි එහෙනම් අපි වගාවන් සම්බන්ධව ගොඩක් දේවල් කතා කරලා තියෙන අමරජීව මහත්තයත් එක්ක ඇත්තටම එතුමා අලුතෙන් හොයාගන්න දේවල් මොකුත් ඒ කියන්නේ සමහර කට්ටිය නම් කියන්නේ නැහනේ. එහෙම නැතුව සියලු දේවල් කියලා තියෙනවා. ඉතින් සමහරට අඩුපාඩුවක් වුණාම සමහරට කට්ටිය වෙනස් විදිහට දකින්නේ. ඉතින් මම හිතනවා මේ වගේ දේවල් අලුත් වෙන දේවල් ඇත්තටම සමාජගත කිරීම ගොඩක් වටිනවා. ඉතින් ඒ සම්බන්ධව අලුත් වෙන වීඩියෝ කීපයක් අපි ඉස්සරහට තව කතා කරන්න. එතුමාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.